ආයිබෝවන් හැමෝටම මුතු පැසන් YouTube නාලිකාවට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉතාමත් ලේසියෙන් ඇඟට ලස්සනට අඳින්න පුළුවන් කිව්ලට් එකක් කපලා මහගන්න විදිහ. අපි මුලින්ම රෙදි වර්ගය තෝරගන්න ඕනි. ගොඩාක් දුරට කඩා හැලෙනවා වගේ රෙදි වර්ගයක් තමයි හරියන්නේ කිව්ලට් එකක් මහගන්න. යාර 3 කාලටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපිට මේකට උවමනා කරන්නේ. මුලින්ම අපි රෙද්ද බලවාටි දෙක එකට අල්ලලා දෙකට නමා ගන්නවා. නැවතත් අපි දෙකට නමා ගමු. දැන් අපි රෙද්ද ඇද ඉවත් කරගන්න ඕනේ. ඇද ඉවත් කරගන්න අඟල් භාගයක් විතර තියලා අපි හරහට ඉරක් ගහගමු. හරි ඊළඟට අපි උස ලකුණු කරන්න ඕනේ. මේකට ඉලස්ටිය අල්ලන්න අඟල් 1මාරකුත් වාටිය මහන්න අඟල් භාගයකුත් එකතු කරලා අඟල් 20ක් එන්න ලකුණු කරනවා. නැවතත් අපි යට ඉඳලා කරුව හදාගන්න අඟල් 6ක් උඩට ලකුණු කරනවා. උඩ ඉඳලා නැවතත් අපි අඟලක් ඇතුල් පැත්තට ලකුණු කරන්න ඕනේ. මොකද හැඩ කරගන්න. දැන් අපි පහළට හැඩ කරගන්න ඉරක් ගහ ගන්නවා. දැන් යට ඉඳලා අඟල් 6ක් ලකුණු කර තැන ඉඳලා අඟල් 1මාරක් උඩට කළා මාක් කරනවා. නැවතත් අපි ඇතුල් පැත්තට අඟල් 1මාරක් හරහට ලකුණු කරනවා. දැන් අපි හැඩ කළා කරුව හදාගමු. දැන් අපි හෙම් එක හැඩ කරගන්න ඕනි. අඟලක් ඇතුළට ලකුණු කළා කරුව දක්වා ඉරක් ගහගමු. දැන් අපි හෙම් එක මාක් කරගෙන ඉරක් ගසා ගමු හරහට. දැන් අපි මාක් කරලා ඉවරයි කපා ගමු. දැන් අපි ඉලස්ටිය අඟල් 22ක් එන්න කපා ගමු. දැන් අපි මසා ගමු. දැන් අපි හොඳ පිට පැත්ත මූණට මූණ සිටිනසේ තියාගෙන පැති දෙක හැඩ පැති දෙක මසා ගමු. දැන් අපි කරුවේ සීම් දෙක එකට තියාගෙන යට ඉඳලා සීම් එක දක්වාත් සීම් එකේ ඉඳලා යට දක්වාත් මසා ගමු. දැන් ඉලස්ටිය ටැග් කරගමු. දැන් ඉලස්ටිය අල්ලගන්න දෙපැත්ත සමානව බෙදා ගන්න ඕනි. දෙපැත්ත සීම් දෙක එකට තියලා දෙපැත්තේ කට් මාක් දාගමු. දැන් හොඳ පිටපැත්ත පෙරලගෙන කන පිට පැත්තෙන් ඉලස්ටිය සමානව 4ට බෙදාගෙන මසා ගන්න.
දැන් ඉලස්ටිය හොඳට ඇදලා මහ ගන්න ඕනේ. දැන් කන පිට පැත්තට නමලා අඟලක් විතර එන්න තියලා මහ ගන්න ඕනේ. දැන් නැවතත් ඉලස්ටිය උඩින් අඟල් කාලක් විතර වගේ එන්න තියලා නිවැරදි නිමාවක් එන්න මහ ගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ හෙම් එක මහ ගන්න. අඟල් කාලක් විතර ඇතුළට තියලා නවාගෙන හෙම් එක මහ ගමු. දැන් අපි කිව්ලට් එක මසාගෙන අවසానයි. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු.